GLPC ගෙදර රැට කුමන්ත්‍රණ කරගෙන ඉන්න පාට බෑලා කරන්න කියන පුළුවන් ජනාධිපති යන්න කියන මේ ජනතාව ඒකරාශී කරගෙන අපේ නලින්ද ඉන්ද්‍රතිස්ස ගරු ඇමතිතුමා කියනවා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක මහත්මයා GLPC මහත්මයාගේ ගෙදර රැට කුමන්ත්‍රණ කරන්නේ නැතුව එලිපිට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න කටයුතු කරන්න ඒගොල්ලෝ කටයුතු කරන්න යනවා. ඒක ප්‍රම ස්තුතිවන්ත වෙනවා. නිල විපක්ෂයක් තිබියදී පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් තියෙන පක්ෂ තිබියදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ ප්‍රබල විපක්ෂය හැටියට පිළිගැනීම ගැන එතුමාට මගේ ස්තුතිය. ඒ වගේම එතුමාගේ දැනගැනීම පිණිස අපි කියන්න ඕනේ අපි දේශපාලන සන්ධානයක් නොවුනත් ඔබේ ආණ්ඩුවේ දූෂණ පිළිබඳව විශේෂයෙන්ම ගල්ලංගුරු නැව් 30ක් ගිල දැමීම පිළිබඳව ඔබේ ආණ්ඩුව අපි පසුගිය මාර්තු 29 වෙනිදා කොස්ගම ප්‍රදේශයේ ජන හමුවක් පවත්වලා තමයි අපේ මේ ඒකාබද්ධ විපක්ෂය අරලියට ආවේ දේශපාලනමය වශයෙන්. පස්සේ ඔරලැස්ගමුව, ජායල, මහනුවර, කුරුණෑගල ඒ වගේම ලබන 30 වෙනිදා ගාල්ලෙත් අපි අපේ ජන හමු සම්මන්ත්‍රණ පවත්වනවා. ඔබතුමාට අවශ්‍ය නම් ඔබතුමාලගේ පොලිසියේ ඔත්තු සේවා වලින් ඒවාට පැමිණිච්ච පිරිස හා ඒවා පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාට මතක් කරනවා අපි ආඩම්බර වෙනවා මේ රටේ සාම්ප්‍රදායික ප්‍රභූ පවුලකින් පැවතෙන අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ගෙදර මාධ්‍ය එහෙම ඇවිල්ලා හොර රහසේ නෙවෙයි අපෙන් යද්දිත් කතා කරනවා එද්දිත් කතා කරනවා ප්‍රසිද්ධියේ අපි සාකච්ඡා පැවැත්වීම ගැන. අපට ඔබතුමාලට වගේ කොළඹ 3 කොළඹ 7 ජාවාරංකාරීන්ගේ ගෙවල් නැහැ, කුවේරයින්ගේ ගෙවල් නැහැ, තරු 7 හෝටල් වලින් කෑම ගෙනල්ලා ඒ කුවේරයොත් එක්ක රට කොල්ල කන හැටි ගැන සාකච්ඡා කරන්න අපට එහෙම හැකියාවක් නැහැ. කොහොමද කන්ටේනර් 323 ප්‍රශ්නේ යට ගහන්නේ? කොහොමද ගල්ලංගුරු නැව් 30 ප්‍රශ්නේ යට ගහන්නේ? කොහොමද ගල්ලංගුරු ගේන එක තමන්ගේ හිතවත් ජාවාරංකාරීන්ට පවරන්නේ? ඩීසල් නැව් පිටින් ගිලපුවායේ ධනෙ කොහොමද බෙදාගන්නේ? භාණ්ඩාගාරයෙන් අතුරුදහන් වෙච්ච ඩොලර් මිලියන 2.5 පිළිබඳව කොහොමද කටයුතු කරන්නේ? ඊ වීසා වංචාවේ මහමොලකරුවන් කොහොමද යට ගහන්නේ? එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයෙන් ඇවිල්ලා තියෙන ඒ තොරතුරු මත ඒ ඩොලර් බිලියනයක නඩුව කොහොමද යට ගහන්නේ වගේ කුමන්ත්‍රණ කොළඹ 3 කොළඹ 7 මහා මන්දිරවල කරන්න අපට හැකියාවක් නැහැ. අපි බොහොම විවෘතව එතුමාගේ නිවසේ ඒ වගේ මේ මල්පාරේ මේ කාර්යාලයේ තවත් තැන්වල රැස් වෙන බව ඔබතුමාට කියන්න. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා හැලවත්තේ එහෙම නැත්නම් වෙනත් තැන්වල මන්දිරවල රැස් වෙන ශ්‍රී ලංකාවේ බෝල්ෂෙවික් ලෙනින්ස් පක්ෂය නැමැති ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ තියෙන ඒ රහසිගත යටිබිම්ගත පාතාල පක්ෂයේ නාම ලේඛනය පුළුවන් නම් මේ රටට ඉදිරිපත් කරන්න. අන්න ඒවා තමයි නියම කුමන්ත්‍රණ. අවුරුදු 60කට අධික කාලයක් රහසේ රැස් වෙමින් කුමන්ත්‍රණ කරමින් ඔබතුමාලා කරපු කෙරුවාව මේ රට දන්නවා. ඒක තමයි නියම කුමන්ත්‍රණ. ඒ වගේම රෝහණ විජේවීර මැතිතුමා 1970 ජනතා විමුක්ති පෙරමුණ පළමු රැස්වීම හයිඩ් පාක් වල පැවැත්වුවේ. ඒ රැස්වීමට පැමිණිච්ච බහුතර පිරිසක් 71 කැරළට සම්බන්ධ වෙලා මිය ගියා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට ওই රැස්වීම පවත්වනවා කියන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. එහි සමාජිකයෝ රටේ කොහේ රැස්වීමක් පැවැත්වුවත් ඒ රැස්වීමට යන බව එන බව දැන් නම් යහමින් ඒකට ජනාධිපතිවරණේ මහමැතිවරු තිබුණටත් වඩා මුදල් සම්භාරයක් තිබෙන බව අපි හොඳාකාරවම දන්නවා. ඒ ගැන එතුමාට ප්‍රකාශ කරන්න ඕනේ. ඒක බොහොම හොඳයි. ගිහිල්ලා කතා කරන්න අපිත් රට වටේ ඔබතුමාලා මේ අවුරුදු 2 ඇතුළත කළ කී දෑ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව කටයුතු කරන බව එතුමාට ප්‍රකාශ කරන්න ඕනේ.